යාවක් දිය හැකි කියා මේ තනතිරුවේ හැසිරීමත් සමග අමිල් මිෂාරා තරම් හොඳ පුල් කිරීමක් නොවේ සිදු කරන්නේ. හොඳින් පන්දුව පිට වෙත පැමිණෙන්නේ නැහැ මේ තනතිරුවේ. ඔව් හොඳින් දුටුවා මේ පන්දු රැක් ෆයින් ලෙග් කලාපේ රඳවා තිබුණේ නැහැ. ඔව් ඒ වරනම් මේ තමයි මා සඳහන් කළේ අනවශ්‍ය කලබලයක් අවශ්‍ය නැහැ මේ මොහොතේදී. පන්දුවාරේ පළමු පන්දුවට ලකුණු 6ක් පැමිණීමෙන් අනතුරුව එනෙහි යන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල බිඳ වැටෙන්නේ. ශරීරය තුලටයි පන්දුව යොමු කරන්නේ. ඩ්‍රයිව් ලෙන්තී පන්දුව පතිත වන්නේ. නමුත් අවසන් මොහොතේ පිට හැරවෙනවා. ඒ වගේම ඔහු අර හිටගෙන ඩ්‍රයිව් කරන්නේ. පිටක නායකත්වය දරුවා. දැන් ඔහු ක්ලීන් බෝල් මා සඳහන් කළා මේ පිටිකරුවා පන්දුව යොමු කරනවා. මේ අනුව ක්ලීන් බෝල් පවන් රත්නායක ඉතාමත්ම නොසිතූ විදියට ඔහු දැවී ගිය ආකාරය අපිට දකින්න ලැබෙනවා. කියවන්නට බොහෝ දේ පන්දුව. විල් ජැක්ස් කැඳවා තිබෙනවා පන්දුවේ මේ වෙනසක් සිදු කරනවා. උඩ පන්දුවක් යලේ කුසල් මෙන්ඩිස් පිටේ වයිදී පන්දුව උඩ පන්දුවක් හැටියට ඇදී යනවා. ෂෝට් ෆයින් ලෙග් පන්දු රකින්නාට ඉතාමත් ලෙහිසි පහසු උඩ පන්දුවක්. බඳු මේට පෙර ආතුව ඒකටත් අදිල් රෂීද් සම්බන්ධයි. ඔව් දෙවන 9ක් පිටුපසින් සිටිනවා. විල් ජැක්ස් නැවතත් appears to be pat first. Can you give me the outrage to confirm any batting? Yeah, outrage coming up. Gap between bat and ball. I'm satisfied. No bat involved. We can move on to ball tracking. Original decision out. Pitching in line. Impact in line. Wickets hitting. Ravi, you can stay with your original decision. Stand by. You're on screen, make the signal. ලකුණු 30ක් ලබාගෙන පන්දු 32ක් තුල සාධාරණීකරණයට අපහසු උඩ පන්දුවක් රැක ගන්නවා. මේ තමයි මා සඳහන් කළේ ඉතාමත් අසීරු සිටින අවස්ථාව දැක එවැනි පහළවලකින් කිසිසේත් මේ තනතිරුව තුල ලකුණු නොමැති අවස්ථාවක ලකුණු එක බැගින් ලබා ගැනීමයි වැදගත් වන්නේ. වගකීම් විරහිත පහරක් ශ්‍රී ලංකා කණ්ඩායමගේ ප්‍රහාරය තමයි නිවැරදි යටින් ගත් කල ටොප් එජ් පන්දුව වදින්නේ. උඩ පන්දුවක් ඇරියට රැකගත්තා කියා ප්‍රබල ඉල්ලීමක් කරනවා මේ මොහොතේදී. විශ්වාසයක් තිබෙනවා වෙල්ලසන් අප කියනවා ටේල් එන්නස්ලා අවසන් පෙළ පිටිකරුවන්ට තමයි දැන් මේ පීඩනය දැඩිසේ එල්ල වී තිබෙන්නේ. දුස්මන්ත චමීර පන්දුව උඩ පන්දුවක් එටේටයි දැවී යනවා සියලුම ක්‍රීඩකයන්. ලොෆ්ට් ඔෆ් ඩ්‍රයිව් පහරක් එල්ල කිරීමට උත්සාහ ගත්තේ ටොප් එජ් වදින පුනෝ ෂෝට් තර්ඩ් මෑන් හරහාදී යමින් උඩ පන්දුවක් එටේ රැක ගන්නවා සමගම සියලුම ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 116කට තබා ගැනීමට සමත් වෙනවා. පන්දු ඕවර 19යි පන්දු 3ක් තුල